hello friends, welcome back to my gameplay videos. ඉතින් පැන්චෝ අද ප්ලේ කරන්න යන්නේ පාරේ පයර් නොහොත් ෆ්‍රී ෆයර් දී පැන්චෝ ෆ්‍රී ෆයර් තියාගෙන මැච් එකක් අර මෙරිද්ද නෙමෙයි. අලුතෙන්ම ආපු අප්ඩේට් එක ගැන තමයි ඉතින් කියන්න තියෙන්නේ. අලුතෙන් එන්න තියෙන. හරිද? ඊළඟ මාසේ මේ මාසේ අවසානයේම හරි ඊළඟ මාසේ ඇතුළත එන්න තියෙන ඉවෙන්ට් එකක් තියාවෙන්චෝ. මේකේ තියෙන ගෝල්ඩන් කිඩ් එකයි ස්නයිපර් මොකද්ද M82B එක ස්කින් එකයි වෝල් එකයි නම් අනිවාර්යයෙන්ම වෙනවා ඉතින් පැන්චෝ. ලංකාවේ ගොඩක් මේ විවෙච් ප්ලේස් වලට ඇවිල්ලා තියෙන හැටි අපි යන් ගැම්මඩ වෙද පැන්චෝ එටි බලන්න. වීඩියෝ එක අවසාන කලින් ඉඳි තියාගන්න මොකද දන්නවද? මේ අප්ඩේට් එක මේ දැන් තියෙන අප්ඩේට් එක ඔයාලා ක්ලේම් කරගත්තේ නැති ගොඩක් දේවල් තියෙනවා. ඒ ටික ඔක්කොම කියලා දෙනවා. කොහොමද තියාගන්නේ? මෙන්න මේ account එක තමයි ඔය තියෙන්නේ. ඕන අය වෙනම් අයිති ID එක copy කරලා free fire එකේ බලන්න පුළුවන්. ඔන්න ඔතනට ගියාට පස්සේ ඉතින් පැන්චෝ ඔන්න බලන්න රිමෝට් එක හරිද? පට්ටපදිරි විශ්වවිද්‍යාලය කිට් එකක් තියෙන ඒවා දාලා නැහැ. දැක්කනේ කිට් කොහොමද? ඔන්න ඔක තමයි තියාගන්නේ මේ මාසේ හරි ඊළඟ මාසේ මුල හරි එන්න තියෙන එක. ඔය කිට් එක එන්න තියෙනවා. ඒ කියන්නේ ඒක නම් මියෝ උනේ මූව් ගන්න එක. උඹේ ඊට පස්සේ නේ ආරකි කැහනවා වගේ. ඊට පස්සේ පංචෝ මෙන්න මේ කිට් එක එන්න තියෙනවා. ඒක ගැම්මක්. ඒකත් වුෆ් ගන්නවා. මේකේ තියාගන්නේ ලංකාවේ වෙජ් ප්ලේයර්ස් වලට අවිල්ල තියෙන දැන් වෙනකොට. ඒ තරන්නේ යාළුවනේ ගන්න එකට ස්කින් එකක් තියෙනවා වුෆ් දැක්කනේ ඒ තරන්නේ ඉතින් පැන්චු තාම මොකද්ද ඔන්න ඉමෝට් එක රිටර්න් එනවා හැම මාසයක් හිටපු ඉමෝට් එකක් වෙන්න නැති කලින් තිබ්බනේ නේද කලින් වල නේද යාළුවනේ තිබ්බේ මම හරියට මතක නැහැ කොහරි තියාගෙන රිටර්න් එනවා කියලා තමයි තිබ්බේ නම් මට මතක විදිහට කලින් ඇවිල්ලා තිබ්බේ නැහැ මචං හරිද කලින් ඇවිල්ලා තිබ්බේ නැහැ නැත්තම් අලුතෙන්ම හරි හොම්මක් හරි සින්නක් හරිද ওই ඉමෝට් එක එනවා කොහොම හරි එච්චරයි ওই ඉමෝට් එක එනවා රස එන්නක තියාගෙන අර එන මේක පෙන්වන්නේ තියාගෙන මං දැන් තියාගෙන ආර ස්ක්‍රීන් එක වැටලා තියෙන්න ඇති ඔන්න ඔය තියෙන්නේ M82B එකට තමයි එන්නේ තියාගෙන ගෝල්ඩන් කලර් එකක් ඔයාලට දැන් පෙන්වන්න ඇති ඉතින් යාළුවනේ වෝල් එකත් ඔයාලට ඉතින් පෙන්වන්න ඇති ගැම්මටම ඊට පස්සේ ඉඳහල්ලා ඉතින් මං ඉමෝට් එක පෙන්වනක ඔයගොල්ලෝ තියාගෙන ඊළඟ මාසේ එන්න තියෙන්නේ ඔන්න ඔක රිටර්න් වෙයිද දන්නේ මට කියන්නේ ඔක එයිද දන්නේ මට හරියට මතක නෑ ඉතින් පැන්චෝ ඔක කලින් ආපු එකක් නැත්තම් එන්න තියෙන එකක් වෙන්න ඕනේ හරියට මතක නෑ ඔතන තියාගෙන ගැම්මක් තමයි ඊට ඔන්න ඕක තියෙනවා කත්නින් පාට්ටපදිරි විශ්වවිද්‍යාලයේ ඉමෝට් එකක් හරිද එදාන්නේ ගෲප් ඉමෝට් එකක් සාමාන්‍යයෙන් ටිකක් කරලා තියෙනවා එහෙනම් ඉතින් ආතල්ලයක් තියෙනවා හරි සෙට් එකේ උන් එක තියෙන්නේ ලොබි ඉන්නේ සෙට් එකක දාලා ඉතින් හොඳ ආතල්ලයක් ගන්නත් සුපිරි ඊට පස්සේ ඉතින් පැන්චෝ ඔන්න ඕක කොහොමද ඒක ඇනිමේෂන් එක වෙන්නේ ඇනිමේෂන් එක තමයි නේද ඇනිමේෂන් එක තමයි යකඩෝ ගැම්මක් තමයි තියාගෙන ඒකත් ඒක නම් ඉන්නේ තියාගෙන ඔන්න ඔය වගේ ඉවෙන්ට් එකකට තමයි තියාගෙන ඒක නම් ඉන්නේ ජෙම් 1500 වගේ රෙඩි කරලා තියාගන්න ඒ පැන්චෝ ඕක ගන්න අඩුව නේ ඔව් 1500 තව ඒකට නම් කොහොමද යන්නේ ඊට පස්සේ ඉතින් පැන්චෝ ඔන්න ඉමෝට් එකක් එනවා ඊළඟ මාසේ අලුතෙන් වෙන්න තියෙන බඩු පාරවල් ගැම්මක් නේද මේක ඇනිමේෂන් එක වෙයි කියලා මට හිතෙනවා ඇනිමේෂන් එක මොකක් හරි දෙයක් වෙයි ඕකත් එන්න තියෙනවා ඊට පස්සේ යාළුවනේ උන්න ඉමෝට් එකක් එන්න තියෙනවා ඉමෝට් එක නම් පට්ටපදිරි පිස්සු වීකුදු ඒ වගේ විතරන්නේ පැන්චෝ ඔන්න ඕක එනවා තියාන්නේ ඕක යන ඩැමේජ් වැඩි හරිද අලුතෙන් එන්න තියෙන මේ ස්කින් එක දම්පාට කුඩේ ඒක කුඩේ තියාගෙන ඉන්නවා විතරන්නේ යන්ච මෙන්න මේක නම් ඉතින් අනිවාර්යෙන් වෙනවා තමන්ගේ නම ගහලා දිනවා ඉතින් පැන්චෝ ඊපස්සේ ෆ්‍රී ෆයර් account එක ඊට පස්සේ යාළුවනේ ඕතන තියෙන 9 කියන එක අපිට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන් ඒ කියන්නේ 6 ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන් ඊට පස්සේ පැන්චෝ ඔන්න ඔය කිට් සෙට් එක ඔන්න ඕකයි ඔය සෙට් එක වෙන්නේ තියන්නේ රින් ඉවෙන්ට් එකට ජෙම්ට රෙඩි කරලා තියාගන්න ඉතින් දැම්ම නම් ඕනේ නැති ඊළඟ මාසේ අග වගේ එයි කියලා හිතනවා ඉතින් පැන්චෝ අලුතෙන් එන බඩු පාරවල් ගැම්මත් නේද ගැම්මත් තමයි ඉතින් කොහොමද අලුතෙන් එනවනේ ඒකට නම් ලයින් නෑ හැබැයි ඔය එකටත් පදිරි වෙන්න තියක් තියෙනවා මම ඔයාලට පෙන්නන්නම් මේ මූ නිකන් කවුරු වගේද බං විදුලි මෑන් ඔය බලහන්කෝ උගේ ඇගේ සම්පූර්ණ තියෙන කරන්ට් ඒව ඕන්නේ තියාගන්නේ පදිරි වෙන්න කිට් එක කොහොමද මෙතන තියෙන එකකටවත් පදිරි වෙන්නේ නැහැ ඔය කිට් එක නම් ඔය කිට් එක දාලා ගහනවා කියන අය පට්ට පදිරි විශ්ව විදුලි ගැම්මක් ඉතින් පැන්චෝ ඒ විතරක් නෙවෙයි ඉතින් වීඩියෝ ලයික් කරලා දාහල්
අපිට 1k ගන්නත් තිබේ. අන්න දැක්කනේ ඒ කුඩේ ගන්න ඒ කුඩිතායංචු ගන්නක් විදිරෙන්නේ හරිද මකිව නිස්සල් නිතිය ගන්න කරම ජඩි ගන්න එක ඉටස් වංචුන මෝට ඇත්තන්න තින හරිද ඔවුන් නෝකත් එන්න තින ඕගනගින් ඊළඟමස අවසානය වගේ ඒතරන්න පැංචෝ අපිට ඔන්න උඩ කිට්ට ඇති දැකන කිට්ටේ නම් ගැම්මනේ අඩගෙන පටාදරි විශ්ෂපී ගන්න බලා කොමින් සූන් කියලා උඩ වැටන දක්කනේ එන්න තින බලු පාරත් මං කිවන ඒවන් ඉන්න තින කියලා ඒමෝට හිමෝට ලයින්නේ බ බලහල්ලවේ අරකෙට ටකුණුක් දොනවා දැක්කෙන හවසෑට් ඔන්න තියාල මංකවන විඩිය අවසාන කල ඉදහල්ලා කියලා ඔන්න ඔත්තන ඉතින් පැංචෝ මෝට ගට ලේගරගත ඊට පස් ඩේලි ටාස් කියනට ගිහිල්ලා ඔටි ගන්න හරිද ඒට වශ්සේ ඔන්න ඔත්දහල්ල දල්ල ඔන්න ඔතන්දිරන ම පෙන්න්නේ ඔන්නව කලික් කරහල්ලා ඊට පස ඔන්න ඔත්තන්න මක්ලි පෙන්න්නේ ඔන්න ඔතන්න ගිලතින් පැංචෝ මාට ඔක්කම ගන්නන මාලු ජිතුන් දෙෙනකින විසුන්දනම ගන්න හරිද ඔන්න ගත නැති අයට තියාවන අලුතෙන් වෙන පෑන් එකක් ඔය පෑන් තියාවන ගන්න ඔය මාටි ඔක්කොම දාගන්න නි හරිද අර 50 ස්පින් තියෙන ඒකත් දෙන්න ඕන තින් පැංචෝ නැතිවන සෙටන බයි විඩිය ලයිකන් ශකරන්න